Hello guys, ඔන්න අදත් මම තව ඉන්ඩිකේටර් එකක් කරන්න ආවා. ඒ ඉන්ඩිකේටර් එකේ නම තමයි Trend Lines V2. ඉතින් මේ ඉන්ඩිකේටර් එක යූස් කරලා ඔයාට ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න, කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. හරි, ඉතින් අපි වැඩි කතා නැතුව මේ ඉන්ඩිකේටර් එක මාකට් එකට ඇඩ් කරගෙන බලමු. මුලින්ම ඔයා ඉන්ඩිකේටර් කියන ටැබ් එකට යන්න. ඊට පස්සේ මෙතන එන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ Trend Lines V2 කියලා. මෙන්න මේ ඉන්ඩිකේටර් එක මාකට් එකට ඇඩ් කරගන්න. ඉන්ඩිකේටර් එක මාකට් එකට ඇඩ් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලට මෙතන පේනවා green line එකක් තියෙනවා. ඒ වගේම up trend එකක් තමයි ගිහින් තියෙන්නේ. හරි, අපි මේක down trend එකකට වැඩ කරනවාද කියලා බලමු. හරි, එතකොට ඔයාලට පේනවා මෙතන red line එකක් තියෙන්නේ. ඒ වගේම down trend එකක් තමයි ගිහින් තියෙන්නේ. හරි, එතකොට ඔයාලටම පේනවා මේ ඉන්ඩිකේටර් එක යූස් කරලා ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න, කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් මං හැමදාම කියනවා වගේ එක කන්ෆර්මේෂන් එකක් තියාගෙන ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න යන්න එපා. මොකද ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්නවා නම් අඩුම කන්ෆර්මේෂන් 3ක්වත් තියෙන්න ඕනේ. ඉතින් මං හිතනවා අද මං ගෙනාපු ඉන්ඩිකේටර් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වගේ තවත් ඉන්ඩිකේටර්ස් සහ තවත් ගොඩක් දේවල් දැනගන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.